මිස්ටර් කොත්තුලගේ මිසිස් කොත්තුලගේ අගේ බලන්නේ නැතුව අපි අද ගෙදරදීම රසම රස කොත්තුවක් හදාගමුද? එන්න මේක නම් සුපිරි කොත්තුවක්. එන්නකෝ අපි හදමු. අවශ්‍ය කරන කලමනා ටික මම වීඩියෝ එක අනාතර කියන්න. මොකද ඔක්කොම ලෑස්ති කරලා කොත්තුව හදන වෙලාවේ තමයි මට ඔයාලව මතක් වුණේ. ඒක නිසා කොත්තුව හදන අතරම අපි මොනවද ඕන කියලාත් බලාගමු. මුලින්ම අපිට ඕන වෙනවා ටිකක් ලොකු තාච්චියක්. මොකද අපිට කොත්තු එක හදන්න ටිකක් ඉඩ තියෙන තාච්චියක් ඕනේ. මුලින්ම අපි තාච්චිය ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙද්දි තමයි ඉතුරු වැඩ ටික කරන්නේ. මම මෙතනදී මේ එකතු කරන්නේ චිකන් වල අර හම් කෑලි කියලා කියන්නේ අන්න ඒවා. හැබැයි ඔයාලා ඒව කන්න එපා. මේක එච්චර කන්න හොඳ දෙයක් නෙමෙයි. අපේ ගෙදර මේ කෑලි වලට ගොඩාක් ආස කෙනෙක් ඉන්න නිසා තමයි මම මේක තෙල් එකටම දාලා පොඩ්ඩක් ෆ්‍රයි කරගත්තේ. දැන් මම මේ එකතු කරගත්තේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එක තියෙනවා නම් පේස්ට් එක විදිහට දාගන්න. නැත්තම් මම කළේ ඉඟුරුයි සුදු ලුණුයි දෙකම එකට කොටලා තමයි මේ එකතු කරගත්තේ. ඒ ටික ටිකක් ෆ්‍රයි වෙනකොට බී ලුණු ගෙඩියක් කොටු හැඩයට කපලා තමයි මම මේ එකතු කරගන්නේ. ඒ වගේම රම්පේ කරපිංචා මම මේකට එකතු කරගන්නවා. අද මම ගාව කුරුඳු තිබ්බේ නෑ. ඔයාලා ගාව තියෙනවා නම් මේ වෙලාවේදී පොඩි කුරුඳු කෑල්ලකුත් එකතු කරගන්න. ඊට පස්සේ අපි මේ ඔක්කොම ටික හොඳට මේ තෙල් එකේ ෆ්‍රයි කරගන්න ඕනේ. මේ ටික හොඳට ෆ්‍රයි වුණාට පස්සේ අපිට ඕන වෙනවා බිත්තර. මම මෙතන බිත්තර 6ක් ගත්තා. මොකද අපේ ගෙදර 6 දෙනෙක් ඉන්න නිසා. බිත්තර ඔයාලට වෙලෙම කඩලා දාගන්නත් පුළුවන්. හැබැයි නරක් වෙලා තිබුණොත් අපේ මේ ඔක්කොම ටික සවුත් වෙනවා. ඒක නිසා වෙන වෙනම කඩලා පොඩ්ඩක් බීට් කරගෙන ඉවර වෙලා මෙන්න මේ වගේ දාගෙන හොඳට මේක තෙල් එකේම ටිකක් වෙලා ෆ්‍රයි කරගන්න. මතක ඇතුව බිත්තර වලට ලුණු ටිකකුත් එකතු කරලම තමයි මේකට දාගන්න ඕනේ. ඊට පස්සේ මම මෙතනදී බටර් තේ හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට ඕන නම් තෙල් එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ බටර් එක පොඩ්ඩක් මෙල්ට් වුණාට පස්සේ මම ඒකට කහ ටිකක් ඒ වගේම තුන පහ ටිකක් එකතු කරලා ඒ ටික පොඩ්ඩක් වෙලා ෆ්‍රයි වුණාට පස්සේ කැරට් ටික එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඔයාලා ගොඩාක් සැර කන කෙනෙක් නම් අර 3-5 දාන වෙලාවෙදිම කෑලි මිරිස් ටිකකුත් එකතු කරගන්න. අද මම ටිකක් සැර අඩුවෙන් තමයි හදාගන්නේ. ඒ වගේම මම මෙතෙන්දී මාළු මිරිස් කරල් 2-3කුත් එකතු කරගන්නවා. ලීස් ගහේ දඬු කොටස, ඒ කියන්නේ කොළ නැති කොටසක් මම මෙතනදිම එකතු කරගන්නවා. ඒ වගේම ගෝව කෑල්ලකුත් එකතු කරගන්නවා. සමහර අය නම් ගෝව දාලා කන්න කැමති නැහැ. ඒක ඔයාගේ කැමැත්ත අනුව මේවට එකතු කරගන්න ඒවා වෙනස් කරගන්න පුළුවන්. දැන් මම මේ එකතු කරගන්නේ සෝයා සෝස්. අද මගේ සෝයා සෝස් බෝතලේ සෝස් ඉවර වෙලා තිබුණේ. හැබැයි තියෙන ටික මම ඔක්කොම දාගත්තා. ඊට පස්සේ අපිට ඕන වෙනවා තව තක්කාලි සෝස් ටිකක්. ඒ ටිකත් දාගන්න. ඒක ඔයාලගේ කැමැත්ත අනුව වැඩි අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේ කොත්තු එකටම අර ලුණු සුදු ලුණු ටික ෆ්‍රයි වෙන වෙලාවෙදිම තක්කාලි ටිකක් කපලා එකතු කරගන්න. එතකොට පොඩ්ඩක් අපේ කොත්තු එක පොඩ්ඩක් වෙට් ගතියට එනවා. ඉතින් අද අපි එහෙම කන්න කැමතිුනේ නැති නිසා තක්කාලි වැඩි එකතු කරගත්තේ නැහැ. කොත්තු රොටි කෑලි ටික එකතු කරගන්න කලින් අර අපි හදාගත්තේ එළවලු එකේ ලුණු රස බලලා ලුණු එකතු කරගන්න. ඔයාලට පුළුවන් ඕනනම් ගෙදරදී වුණත් කොත්තු රොටිය හදලා කෑලි කපලා ගන්න. ඊට වඩා ලේසි. අපිට කඩෙන් ගන්න තියෙනවා. ඉතින් මම මේ අද ගත්තේ කඩේ තියෙන පැකට් එකක්. ඒක අරගෙන තමයි මම අද හදාගත්තේ. ඒක හරි ලේසි. මේ ඔක්කොම ටික කලවම් කරාට පස්සේ අපි කලින් හදාගෙන තියාගන්න ඕනේ චිකන් කරි එක. ටිකක් හොදි වැඩිපුර තියාගන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා ගොඩක් වෙට් එකට කොත්තු එක කන්න කැමති නම් ටිකක් වැඩිපුර හොදි දාගන්න. ඔයා ඩ්‍රයි එකට කොත්තු එක කන්න කැමති නම් එච්චර හොදි දාගන්න එපා. ඉතින් අද මම වැඩි හොදි එකතු කරගත්තේ නැහැ. චිකන් හොදි ටික එකතු කරලා ඉවරලා හොඳට කලවම් කරගන්න තමයි ඊට පස්සේ තියෙන්නේ. ඔයාලා කැමති නම් චිකන් කෑලිත් දාගන්න පුළුවන්. හැබැයි අද මම එහෙම එකතු කරගත්තේ නෑ. චිකන් හොදි විතරක් තමයි දාගත්තේ. ඊට පස්සේ මේ ටික හොඳට ෆ්‍රයි වුණාට පස්සේ අපි අන්තිමටම ඒක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි අර ලුණු කෑලි ටිකක් කොත්තු අතරින් හැපෙද්දී කොහොමද රස? ඉතින් ඒ හින්දා අන්තිමටම අපි ලීක්ස් කොලත් එක්කම ලුණු ටිකක් රවුමට කපලා එකතු කරගන්න ඕනේ. මතක ඇතුව ලීක්ස් කොළ දාද්දී අපේ කොත්තු එක ඒ කියන්නේ වැඩ ඉවර වෙලා තියෙන්න ඕන. ලිප ඔෆ් කරලා ඉවර වෙලා තමයි අපි මේ කොත්තු එකට අපේ ලීක්ස් කොළ ටික දාන්නේ. නැත්නම් ඒක තැම්බිලා ඒක ලස්සන පාටකට එන්නේ නැහැ.
ඔන්න ඉතින් අපි ගෙදරදිම හදාගත්ත කොත්තුවේ වැඩ ඉවරයි. මේක උණු උණුවෙන්ම සර්ව් කරාම තමයි ගොඩක්ම රස. මොකද උණු උණුවෙන් තමයි කොත්තුවක් කන්න ඕනේ. මම ආයෙත් ඔයාලට කියනවා ඔයාලගේ සැර අඩු වැඩි කරගන්න එක ඔයාලගේ අතේ තියෙන්නේ. මොකද මම සමහර දවස්වලට ගොඩාක් සැරට හදනවා. හැබැයි සැර කන්නේ නැති කෙනෙක් හිටියම අඩුවට තමයි මිරිස් දාගන්නේ. මතක ඇතුව ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. මට ගම්මිරිස් කුඩු එකතු කරන එක මං හිතන්නේ වීඩියෝ කරගන්න අමතක වෙලා. ඉතින් ඒ වගේ මේ විදියටම වෙන්න ඕනේ නැහැ. ඔයාලගේ අලුත් අදහසුත් එකතු කරලා ලස්සන කොත්තු එකක් ගෙදරදිම හදාගන්න. එහෙනම් ආයෙත් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජර්නි මම අතට ගිහින් එන්න.